Hello guys, ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ ලස්සන ජපන් අතීත කතාවක් තියෙන ලස්සන ගේම් එකක්. ඉතින් මේක අපිට ඉගෙන ගන්නව වෙනුවට අපිම ප්ලේ කරලා ඒ ජපන් අතීත කතාව රස විඳින්න පුළුවන්. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉස්සරහට ගෙනියන්න කලින් ඕගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. TikTok එකේ ආයේ මාව follow කරන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක like එකක් දාන්න. ඉතින් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තම මේ ගේම් එක ඔයාලට හොඳ වෙනවා. ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් එකක් දාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගේම් එකට යමු. ඒකත් එක්කම කියන්න දෙනවා මේ ගේම් එක ඉස්සර තිබ්බා වගේ නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් දැන් ටිකක් වෙනස් වෙලා. ඉතින් ඔයාලට මේ ගේම් එක Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලා ගහන්න මේ Kakashi Ninja Warriors Samurai කියලා. එතකොට ඔයාලට මේක Play Store එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. MB 150 ගානක්ද කොයිද වෙන්නේ. ඉතින් ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ tap to connect කියන එක දීලා ඉස්සරහට යන්න. අපි පොඩ්ඩක් මේ වීඩියෝ එක බලමු. Takashi, do not stand in my way. Doesn't matter how much power you obtain, my lord. There are mountains of bodies of our fallen warriors. Zakuta will only bring devastation on the lands of Tokshi. No matter what happens, I will stop you by any means. To save my land, I will seize any manner of heretical strength and destroy everything that stands in my way. එහෙනම් guys ඉස්සෙල්ලා notification එකකුත් ආවා. ඒක නම් ගන්න එපා. ඉතින් දැන් අපිට මේ රජුත් එක්ක සටන් ගන්න තියෙන්නේ. ඉතින් කොහොමද මේක නම් මෑනෝ අපි. මේක ඔයාලා දින්න කියලා කිසි වැඩක් නැහැ. ඉතින් මේක දින්නා කියලා කිසි වැඩක් නැහැ. මේක කොහොමත් ඔයාලා මැරෙන්න ඕනේ ගේම් එක ඉස්සරහට කරන් යන්න පුළුවන්. හරි. මේක ඉස්සරහට කරන් යනවා මැරෙන්න ඕනේ ඔයාලා. ඒක පරක ගහන්න. හරි තාම පුරුදුන්නේ. මේක මම කලින් ප්ලේ කරලා තියෙනවා. හැබැයි පුරුදු නෑ. අපි පොඩ්ඩක් මෙයාත් එක්ක කරන් මේකෙන් අපිට පුළුවන් එහාට මෙහාට වේගෙන් යන්න. මේකෙන් පුළුවන් අපිට මෙහෙම ෂෝට් කරලා විදින්න. මේ නිල් පාට මේකෙන් පුළුවන් උඩ පයින්න. ඊට පස්සේ මේකෙන් පුළුවන් අපිට ඕනෙම කෙනෙක්ට ફોකස් එක තියාගෙන ගහන්න. ඊට පස්සේ මේ ෂීල්ඩ් එක වගේ එකෙන් පුළුවන් අපිට පොඩ්ඩක් ආරක්ෂා වෙන්න. එයාලා අපිට ගේම් එක ප්ලේ කරන්න ආසේ කියලා දෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඩැමේජ් කරලා එහෙම මැරෙමු. දැන් නම් මම ගේම් එක ඉස්සරහට කරන් යනවා. ඉතින් මේක තමයි එපිසෝඩ් 1 අපේ. එතකොට තව එපිසෝඩ් ටිකක් තියෙනවා. මෙතන ටිකක් ඕගොල්ලෝ පොඩ්ඩක් බලන්න. Farewell, Takashi. හරි guys ඉතින් මේ ඕගොල්ලෝ මෙතන වෙච්ච දේ දකින්න ඇති. ඉතින් මේ මෙතන උනේ තමයි මේ මෙතන පොඩි chat එකක් යනවා. ඒක මම ස්කිප් කරන්න. හරි. මෙතන උනේ දේ තමයි ඔයාලා දන්නවනම් කියන්න. දැන් මෙයාගේ powers ඔක්කොම active. මෙතන උනේ නිකන් අර මෙයා රටේ රජුව විශ්වාස කරලා මෙතෙන්ට රට බේර ගන්න ඇවිල්ලා මේ සමුරායි හරි නින්ජා හරි එයාව මේ රජාම මරලා දානවා. ඉතින් අන්තිම බොස් ෆයිට් එකේ බොහෝ විට රජා ඉන්න ඉඩ තියෙනවා. එයා රජාවම එයාව මරනවා. ඊට පස්සේ මේ රුක්ෂේ එයාට මේ දෙවියන් විදියට බලය දෙනවා. හරිද? එහෙම තමයි මෙතන යන්නේ. ඉතින් මෙතන පොඩි සටන් කේසයක් යනවා. ඉතින් මම මේක එච්චර ඉක්මනට නම් කරන්න හිතන්නේ.
අපි එපිසෝඩ් ගණන් විදියට තමයි ගේන්නේ පිටිපස්සේ මුට එන්න. මේකේ ග්‍රැෆික් එහෙම සුපිරි. අපි මෙතන සේව් පොයින්ට් දාගමු. ඊට පස්සේ ක්ලෝස් කියන එක දීලා බෑක් කරමු. මේ මුට තව උඩත් එකෙක් ඉන්නවා. ඕකව අල්ලගත්තේ නැත්තම් මේ ඔයාලා මේ මේක ඔයාලට පොඩි දෙයක් කියන්න. මෙහෙම රූට් කරලා මෙහෙම ගහන්න පුළුවන්. එතකොට ටිකක් වැඩියෙන් යනවා යාලේ ඩැමේජ් එක. මටත් අපි ගහමු. මේ මුන් ගහනවා. කොහොමද? ඒ බලේ සුපිරි. අපිට පුළුවන් අරුට පේන්නේ අපිට පුළුවන් මෙන්න මේ ගල් බිත්තියට දාලා මේක කඩන්න. මෙතන අපිට තියෙනවා මේ වගේ තමයි අපි කඩුවක් ගන්න ඔය ගෝල්ඩ් වගේ જાතිය. ඉතින් මේක වැඩි දුරට නම් මම කරන්නේ නැහැ. ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරලා බලන්න සුපිරි ගේම් එකක්. මේ මොකද්ද වැටුනේ? මොකක් හරි ෂොට් එකක් ගයිස්. හරි. මොකක් හරි ෂොට් එකකට කේස් එකක් තමයි වැටුනේ. මට නම් ඒක තේරුන්නේ නැහැ. අපි මෙතන සේව් කරන් යමු පොයින්ට් එක. සේව් පොයින්ට්. දෙයියන් තව ටිකක් ඉස්සරහට අපි. මෙතනත් එකෙක් ඉන්නවා. දෙන්නෙත් එක්කම ගහගන්න වෙයි. අඩෝ. ඒක ඔයා හැරිලා ඉන්න පැත්තට තමයි යන්නේ. ඔයා ඉස්සරහ බලාගෙන ගහුවා කියලා නම් කිසි වැඩක් වෙන්නේ නැහැ. අඩෝ මුන් ගහයිද? මේකේ අනිත් එකේ නම් කුප්පි වගේක් වගේ තියෙනවා. දෙන්නටම ගහලා. හැබැයි මට ඩැමේජ්. මෙන්න මේ වගේ තැන් ඔයාලා කඩන්න. මේ බැරල් වල එක ඔය මම ඉස්සෙල්ලා පෙන්නුවා වගේ රත්තරන් දේවල් තියෙන්න පුළුවන්. මෙතනත් වෘක්ෂයක් තියෙනවා අපේ දේවතා වෘක්ෂ. ඉතින් මෙතනින් පැනගෙන එයා මෙතනින් පැන්නත් ඕගොල්ලෝ ආයේ මෙතන රීස්පෝන් වෙනවා. හાર્ඩ් එක පොඩ්ඩයි තියෙන්නේ. ආයේ මට කොහොමවත් චන්න වෙන සීන් එකක් තියෙනවා. අතන රීස්පෝන් වෙන සීන් එකක් තියෙනවා. හරි මෙතන මැරුණා. ආයි අපි අතනින් රීස්පෝන් වෙනවා. ඔන්න ඒ විදියට අපි ආයි එතනින් රීස්පෝන් වෙනවා. හරි ගයිස් අපි මැරුණම ආයි අර ඉතුරු හાર્ඩ් එක දෙනවා. ආයි හાર્ඩ් එකක් දෙන්නේ තප්පර 30කින් විනාඩි 30කින් තව හાર્ඩ් එකක් දෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මෙතන පොඩි නිදාන පෙට්ටියක් වගේ එකක් තියෙනවා. මෙන්න මෙතනින් පහළට ගියාම මේ නිදාන පෙට්ටි දෙකක් තියෙනවා. ගමු අම්මරසිරි මේකට ඇඩ් එකක් දෙන්න ඕනි ගයිස් ඕගොල්ලෝ. ඒකට ඇඩ් එකක් දීලා තමයි අරින්න ඕනේ. මේ ගේම් එකේ ග්‍රැෆික් එහෙම සුපිරි. මෙතනින් එද්දි ඔයාලට මෙන්න මූ ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාලා ගහන්න. හරි ඉවරයි. එහෙනම් ගයිස් මේ දොරින් එහාට යන් ඊළඟ එපිසෝඩ් එකේදී එහෙනම් channel එක subscribe කරලා TikTok එකේ ආයත් YouTube එකට ඇවිල්ලා මාව subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඔයාලා TVD විචා කියලා YouTube එකේ search කරලා මාව හොයාගන්න පුළුවන්. එහෙනම් එහෙම subscribe කරලා support එකක් දෙන්න. මම ඉක්මනටම අනිත් එපිසෝඩ් එකක් කරන් ඉන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.